ඒ වරෙල්ල මැච්චේ බලන්න. අද දෙන්න ඕන පකිසටිකට දුවන්න. A few moments later. අපෝ මොකද බම් මේ පවර් ප්ලේ එකේ ඩොට් කෙලින්නේ? මුන් 20 ගහන නිකන් ටෙස්ට් වගේ මකුල. ඊකට අපේ කාලේ ගහන්නේ. උඹලා පින් කරලා නෑ ඒව ලයිව් බලන්න. අයියෝ ගණන් ගන්න එපා බං. මුල හරිය කොහම තමා. අද නම් මෙන්න 50ක් දාම ලෝයේ. That's close. That is close and given. ඉඳකින් අදත් මූ මෝඩය වගේ ගොන් ෂොට් එකක් ගහලා ගියානේ. අවුරුදු ගානක් පිංගුත්තරේ වගේ ටීම් එකේ ලගන් ඉන්නවා. එක්ක ගහුවොත් ගහන්නේ මැච් 20කට විතර පස්සේ. අපේ කාලේ ගහබ්බෙටාල් නම් ඉච්චර පේල්ලුන්නේ නෑ. මෙන්න මුගේ කටෙන් තමයි මෙන් ඩවුට් උනේ. හරි හරි බං එක විකට් එකයි ගියේ. මේක ලංකාව කොහොමද දිනනවා? තා බැටාලා ඉන්නවනේ. A few moments later. අයියෝ අදත් කෑවා. පවර් ප්ලේ එකේ පාරවලට එක් ගාලා හොඳ ස්ටාර්ට් එකක් ගත්තා නම් මේක වෙන්නේ නෑනේ. කොහෙද ඉතින්? ටෙස්ට් එක ගැහුවේ. ඊ කාලේ මෙච්චර තම මරුවටම ස්ටාර්ට් එක ගත්තේ. පටන් ගත්තේ නම් බලන්න දෙපේ කිනි කෙලි සංදර්ශනය වගේ. පැතුමගේ සපෝට් එකට තව එකෙක් ඉඳියන. ළඟටම ගෙනල්ලා පෙරදුනානේ බා. අපරාධේ. අනේ නිකන් හිටපන් බා. තවම 20ක් විතර ගහන්න ඉතුරුනා මේක ළඟටම ගෙනාවේ නේද? මුන් ටික වෙන්රට ගෙදියන වතුර දින්නවත් ගන්නෑ. මුන්ගේ මැච් බලන අපිට ගහන්න ඕන මඩුවලිගේ. මේ උඹලා මොකද හිතන්නේ නැත්තම් මන් දෙයක් කියන්නද? උඹලා මේ එක මැච් එකක් පෙරදුනානේ බම් මෙච්චර අප්සෙට් ගහලා ඉන්නේ. යකෝ දැන් මේ ළඟදී වර්ල්ඩ් කප් එකක් වෙනවා. ඒක නම් ලොවෙත් දින්නවා ලංකාව. බලපංකෝ පුරුදු කියලා.